විශ්ව ශක්තිය තමයි සියලු සත්‍යයන්ගේ කයේ ප්‍රාණ ශක්තිය වශයෙන් පවතින්නේ. අපේ ශක්තිය විශ්ව ශක්තිය වුණා නෙමෙයි. ජීවින් අටගත්තේ නෑනේ එකපාරට. විශ්වය අටගත්තට පස්සේනේ ජීවින් අටගත්තේ. එහෙනම් විශ්ව ශක්තිය තමයි මව් ශක්තිය. ඒකෙන් තමයි ප්‍රාණ ශක්තිය නිර්මාණය වෙලා තියෙන්නේ. විශ්ව ශක්තිය හොයන්න බෑ. හේතුව ඒකට අගක් නෑ. ආරම්භයක් අවසානයක් නෑ. අපේ පෘථිවිය එළියට ගියාම අඟහරු සෙනසු යුරේනස් නෙප්චූන් ප්ලූටෝ කියලා එහෙම 31ක් විතර ඉන්නවා. මේ සෝලාර් සිස්ටම් එකෙන් එළියට ගියාම මේ වගේම තවත් සෝලාර් සිස්ටම් ඉන්නවා. ඒගොල්ලෝ ධනත් 16ක් 18ක් 20ක් ඒ වගේ. මේම එකතු කරාම මිලියන ගණන් සෝලාර් සිස්ටම් තියෙනවා. ඒ ඔක්කොම ගත්තාම මන්දාකිනියක් වගේ එකක් තියෙනවා. මේ මන්දාකිනියෙන් එළියට ගියාම ඒ වගේ තව මන්දාකිනි තියෙනවා. ඒවා මිලියන ගණන් තියෙනවා. ඒ ඉක්සිර පත ගත්තාම ඒකෙන් එළියට ගියාම ඒ වගේ ඉක්සිර පත තව මිලියන ගණන් තියෙනවා. ඒ ඔක්කොම ගත්තාම විශ්ව තියෙනවා. විශ්ව වලින් එළියට කියලා බලන ඒ වගේ තව විශ්ව තියෙනවා. ඒ විශ්ව වලින් එළියට ගියාම විශ්ව පොකුරු තියෙනවා. ඒ විශ්ව පොකුරු වලින් එළියට ගියාම ඒ වගේ තව පොකුරු තියෙනවා. මේකේ මග යනකොට අපි මැරෙනවා. ඇයි අපිට එච්චර ආයුෂ නැහැ. ඒ නිසා අපි අවුරුදු ලක්ෂයක් මේ ප්ලැනට් එකේ උඩරිම ආයුෂ යන්න පුළුවන්. පැයට කිලෝමීටර් 100ක වේගයකින් මේක භ්‍රමණය වෙන්න ඕනේ ඒකට. දැන් 1600 ගානක භ්‍රමණය වෙනවා. 1000කින් භ්‍රමණය වුණොත් 100ක් පවතිනවා. 1000කින් භ්‍රමණය වුණොත් 100ක් පවතිනවා ආයුෂ. නමුත් 1600ක් විතර ගිය නිසා අපේ ආයුෂ දැන් 60-70ට විතර බෑලා තියෙනවා. උඩරිම 80ක් 85ට වඩා යන්න බෑ. 100ට යන්න බෑ. 120 කියන්නේ කොහොමදවත් යන්න බෑ. ඇයි මේක භ්‍රමණ වේගය එල්ලෙන්න වැඩි වෙනවා. 100ට ආවොත් ලක්ෂයක් පුළුවන් ඉන්න. මේ ප්ලැනට් එකේ උඩරිම පරමාවශ ලක්ෂයයි. ඊට වඩා ඉන්න බෑ. අඩුම ආයුෂත් 7යි. 7ට වඩා අඩු කරන්නත් බෑ. ලක්ෂයට වඩා එක පැයක්වත් වැඩියෙන් ඉන්නත් බෑ. ඒ හැම ප්ලැනට් එකෙම න්‍යාස්ටිකයේ තියෙන ඩෙන්සිටි එකට අනුව ඒකේ ආයුෂ තීරණය වෙලා තියෙනවා. එහෙනම් ලක්ෂයක් ආයුෂ ගත්ත කාලෙත් තප්පරයට අතම්ම මිලියනයක් වේගෙන් ඉරිදීන් ගියත් විශ්වයේ කෙරවල හොයන්න බෑ. ඒ නිසා බුදුහාමුදුරු සර්වඥතා ඥාණයෙන් ඒ ශ්‍රාවකයන්ට දේශනා කරනවා ඒක හොයන්න යන්න එපා. මග තේරෙනවා. ආයතන අයේ ගනුදෙනුවෙන් අපි ආයෝජනය කරන ශක්තිය මේ විශ්වයේ තැන්පත් වෙනවා. ඒ ශක්තිය එකතු වෙලා නැවත ජාති ජරා භව හදනවා. ඒක තමයි තවන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ආයතන හය නිවැරදි කළ බුදුහාමුදුරේ ඒ ආයෝජන ශක්තිය අවම කරලා සීමා කරලා නැති කළා. ඊට පස්සේ යාට ඒ ශක්තිය එළියට ආයෝජනය වෙන්නේ නැති නිසා එයාට ඒකෙන් සංස්කාර හැදෙන්නේ.